පුතේ අපි මේ සාකච්ඡා කරන්නේ 2022 වර්ෂයේ ආර්ථික විද්‍යාවේ පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න 4. බලමු ප්‍රශ්න හැදලා තියෙන්නේ මොනවා කොහොමද කියලා. පළවෙනි ප්‍රශ්නේ ආද ආර්ථික පද්ධතිය වල ආර්ථික විද්‍යාවේ හැඳින්වීම කියන කොටසේ ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රිතම ප්‍රශ්නේ වෙන්නේ. හරිම සරලයි. ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රිතම ප්‍රශ්නේ කියලා කියන්නේ අපි දන්නවා හිඟකම්. හරිද? හරිම සරල උත්තරේ නිකම්ම ඔළුවට එන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් එකම. හරි. හිඟකම ගැන තමයි අහන්නේ. එතකොට බලමු මේකේ තියෙන පිළිතුරු මොනවද කියලා. හරිද? ආර්ථික විද්‍යාව කේන්ද්‍රිත ප්‍රශ්න කියන්න පුළුවන්, ආර්ථික විද්‍යාව මොකක්ද කියන්න පුළුවන්. හිඟකම තමයි අපි මේ පිළිතුරු තිබිය යුත්තේ. බලන්න. සාධාරණ බදු ක්‍රමයක් ස්ථාපිත කිරීම නැහැ. ඒක නෙමෙයි ප්‍රධානම ප්‍රශ්නේ. සෑම පුරවැසියෙක් සමග අවම ආදායම සාධිත කිරීම නැහැ. මේක නෙමෙයි ප්‍රශ්නේ. සම්පත් සීමිතයි, උවමනා සීමිතයි. ඒ නිසා තමයි ආර්ථික විද්‍යාව කියන විෂය බිහිවෙන්නේ. උවමනා තෘප්තිමත් කිරීම සඳහා හිඟ සම්පත් බෙදා වෙන් කර දීම අන්න පුතා තියෙනවා. හිඟ සම්පත් බෙදා වෙන් කරලා දෙන්නේ සම්පත් සීමිතයි කියලා කියනවා. උවමනා සීමිත නිසා තමයි උවමනා තෘප්තිමත් කර ගැනීමට උවමනා සීමිතයි. ඒ නිසා ඒවා තෘප්තිමත් කිරීමට හිඟ සම්පත් බෙදලා වෙන් කරන්නේ කොහොමද කියන එක තමයි මේ කියන්නේ. නොකිය කියන්නේ පුතා සම්පත් සීමිතයි උවමනා සීමිතයි. උවමනා සීමිතයි කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එහෙනම් මේක තමයි හිඟකම කියන්නේ. නිවැරදි විස්තර ගන්න. අනිත් ඒවා බලමු අපි. සම්පත් අධිඋපයෝජනය වීම වළක්වනු පිණිස නීති පද්ධති පනවා ගැනීම නැහැ. සම්පත් නාස්ති නොකර මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම බාර ගන්න බැහැ. නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3 හරි සරල ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. පුතේ බලන්න 2022 දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ආර්ථික විද්‍යාවේ නිෂ්පාදනකයා මයින් වක්‍රයට අදාළ ප්‍රශ්නයක්. බලන්න ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද කියලා. නිෂ්පාදනකයා වක්‍රයක් පිටතට නැත්නම් දකුණට විතැන්වීමට හේතුවක් පහත් සඳහන් කවරේද? ඒතර අදන නිෂ්පාදනකයා මයින් වක්‍රය දකුණට විතැන් වෙන්න මගේ රත්තරන් ද්වීපුටේ ප්‍රධාන හේතු තුනක්. හරිද? එකක් තමයි අපි ඔය තාක්ෂණය දියුණු වුණොත් නිෂ්පාදනකයා මයින් වක්‍රය දකුණට විතැන් වෙනවා. නැත්නම් සම්පත් වල ඵලදායීතාවය වැඩි වුණොත් නිෂ්පාදනකයා මයින් වක්‍රය දකුණට විතැන් වීමක් වෙනවා. ඒ වගේම තමයි සම්පත් සම්භාරය වැඩිවීමක් වුණොත් ඒ වෙලාවේදී නිෂ්පාදනකයා මයින් වක්‍රය දකුණට විතැන් වෙනවා. ওই සාල තුන නිසා දකුණට විතැන් වෙනවා. ওই සාල තුන අනිත් පැත්ත වෙනකොට අඩු වෙනකොට නිෂ්පාදනකයා මයින් වක්‍රය වමට විතැන් වෙනවා. එහෙනම් බලන්න මේකේ තියෙන උත්තර මොනවද කියලා. අහන්නේ දකුණට විතැන් වෙන මේ බලන්න පිටතට කිව්වත් දකුණට විතැන් වීමට බලපාන හේතුවක් තමයි අහන්නේ. විරකියාව ඉහළ යනවා කියලා කියන්නේ රස්සා කරන කට්ටිය අඩු වෙනවා කියලා කියන්නේ ඒක පෙන්වන්න වෙන නිෂ්පාදනකයා මයින් වක්‍රය ඇතුළත ලක්ෂයකින්. උද්දමනයේ ඉහළ යනවා කියලා එක පෙන්වුවොත් එහෙම අපිට ඒක නිෂ්පාදනකයා මයින් වක්‍රය දකුණට පිට යනවා කියන එක කොහොමද ගන්න බෑ. මොකද ආර්ථික වර්ධනයට ඒක බලපාන. ඒ නිසා ආර්ථික වර්ධනය නම් තමයි දකුණට පිට යන්නේ. එහෙනම් ඒක ගන්නත් බෑ. ඊට ප්‍රාග්ධන තොගයේ ඉහළ යෑමක් ප්‍රාග්ධන තොගයේ ඉහළ යෑමක් අවු සම්පත් සම්භාරය වැඩිවීමක් කියන එකට අපිට ගන්න පුළුවන්. මේ නිසා දකුණට විතැන්වීමක් වෙනවා. මේක අපිට නිරෝධ විතර විදිහට බාර ගන්න පුළුවන්. හතරවෙනි එක තියෙනවා ස්වභාවික සම්පත් අඩුවීමක්. හරි ස්වභාවික සම්පත් තිබිලා අඩු වෙනවා කියලා කියන්නේ සම්පත් සම්භාරය අඩුවීමක්. ඒක වමට ඒක වෙන්නේ නැහැ සේවක සංඛ්‍යාවේ අඩුවීමක් කියන එක. ඒකත් නිෂ්පාදනකයා මයින් වක්‍රය ඇතුළත ලක්ෂණයකින් තමයි පෙන්වන්න වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 3 ප්‍රාග්ධන තොගයේ ඉහළ යාමක් තමයි දකුණට පිටන් වෙන්න පුළුවන් වෙන්නේ. 2022 තුන්වෙනි ප්‍රශ්නෙට මේකත් හරිම ලේසි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. පහත සඳහන් දෑ අතරින් නිෂ්පාදනකයා මයින් වක්‍රයක් යොදා ගනිමින් පෙන්눔 කළ නොහැක්කේ මොකද කියලා තමයි අහන්නේ. හයිලයිට් කරගන්න මේ වගේ වචන දෙකම නොහැකික තමයි පුතේ අහන්නේ. හරි. එතකොට විරකියාව අපිට පෙන්වන්න පුළුවන්. නිෂ්පාදනකයා මයින් වක්‍රය ඇතුළත ලක්ෂණකින් පෙන්වන්න පුළුවන් විරකියාව. ආවස්තික පිළිවෙල පෙන්වන්න පුළුවන්. ඔන්න A සිට B ට ගමන් කරනකොට එකක් වැඩි කරනකොට අනිත් එකෙන් කැප කරන්න සිද්ධ වෙනවා. හරි? ආවස්තික පිළිවෙල පෙන්වන්න පුළුවන්. ආර්ථික වෘද්ධිය පෙන්වන්න පුළුවන්. දකුණට පිටෙන් කළා ආර්ථික වෘද්ධිය අපිට පෙන්වන්න පුළුවන්. දකුණට පිටෙන් කළා. විභව නිමම පෙන්වන්න පුළුවන්. විභව නිමම කියලා කියන්නේ අපිට නිෂ්පාදනකයා මයින් වක්‍රය මත කටයුතු කරනවා අපිට කියන්න පුළුවන් විභව නිමම කියලා. පාරිභෝගික ඉල්ලුම කියන එක අපිට නිෂ්පාදනකයා මයින් වක්‍රයක පෙන්වන්න බෑ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1 පාරිභෝගික ඉල්ලුම තමයි අපිට නිෂ්පාදනකයා මයින් වක්‍රයක පෙන්වන්න බෑ. හරිම සරල ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපි යන්නේ 2022 හතරවෙනි ප්‍රශ්නෙට.
බලන්න ඒක අහලා තියෙන්නේ දැන් ඔයාලට පේනවා පළවෙනි ප්‍රශ්නේ ආර්ථික විද්‍යාව හැඳින්වීමෙන් දෙවෙනි ප්‍රශ්නේ තාසුන්වෙනි ප්‍රශ්නේ නිෂ්පන්නකයා මාන වක්‍ර වලින් හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා වෙළඳපොළ ආර්ථික පද්ධති වලින් මේකත් අතිශයින්ම පාඩම් ටිකට බෙදලා යන ආකාරය තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. බලමු තේ අහලා තියෙන ප්‍රශ්නේ සමාජ වෙළඳ ආර්ථිකයක ලක්ෂණයක් වන්නේ පහත් සඳහන් කවරේද? හොඳට තියන්න මේක සමාජ කියලා තියෙන්නේ. හොඳට තියන්න ඔයාලගේ ඔළුවේ තියෙන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධති මෙන්න ආර්ථික පද්ධති කියලා කිව්වම ඔළුවේ තියෙන්නේ විධානගත ආර්ථික පද්ධතිය, වෙළඳපොළ ආර්ථික පද්ධතිය, මිශ්‍ර ආර්ථික පද්ධතිය. ඔය ටික විතරයි. හැබැයි ගොඩක් වෙලාවට එක්ෂන් වෙන සමාජ ආර්ථික පද්ධතිය, සමාජීය ආර්ථික පද්ධතිය, නව ආර්ථික පද්ධතිය ඒ ආකාරයට දැන් අලුතෙන් මේ ලක්ෂණ කවරම් වෙලා, මිශ්‍ර වෙලා නව ආර්ථික පද්ධති බිහිලා තියෙනවා. හරි. ඒ නිසා ප්‍රධාන ආර්ථික පද්ධති විතරක් ඔයා අවබෝධ තිබ්බට හරියන්නේ නැහැ. මොකද ආර්ථික පද්ධති වල එක ප්‍රශ්නයක් යන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරක් දුන්නේ නැත්නම් ඔයා ඒ ටියුට් එකේ තියෙන කොච්චර දේවල් පාඩම් කරත් වැඩක්. බලන්න සමාජ වෙළඳපොළ ආර්ථික පද්ධතියක ලක්ෂණයක් පහත සඳහන් කවරේද? එතකොට සමාජ වෙළඳපොළ ආර්ථික පද්ධතියේ තියෙන ලක්ෂණයක් විතර අපිට ගන්න පුළුවන් පුතා මේ දීපල අයිති අපි කියන රජයට අයිති. ඒ වගේම තමයි රාජ්‍ය කාර්යභාරය ප්‍රබල. බලන්න මේ වගේ ලක්ෂණ තියෙනවද කියලා. එක සියලුම සම්පත්වල පෞද්ගලික හිමිකාරත්වය. සියලුම සම්පත්වල පෞද්ගලික හිමිකාරත්වය නැහැ. වැරදි. සියලුම සම්පත්වල පොදු හිමිකාරත්වය නැහැ. පොදු හිමිකාරත්වය මිල ක්‍රමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නියාමනය රාමුවක් නොතබීම. මිල ක්‍රමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නියාමන රාමුවක් නොතබීම. නැහැ. සමාජිකය අපිට මේක ගන්නත් බෑ. සුබ සාධන සේවා සැපීමේදී රජයේ කාර්යභාරය ප්‍රබල වීම. රජයේ කාර්යභාරය ප්‍රබලයි. ඒක අපිට ගන්න පුළුවන් සමාජ වෙළඳපොළේ. බලන්න අන්තික ආර්ථික පද්ධතියේ විශ්ලා ගැනීම සඳහා මධ්‍යගත සැලසුම් කරන්නේ නැහැ. මේක ඇවිල්ලා වෙළඳපොළ සැලසුම්ගත ආර්ථික පද්ධතිය. නේද? ඒක ගන්න බෑ. සියලුම සම්පත්වල පොදු අයිතිය තියෙන්නේ වෙළඳපොළ ආර්ථිකය. සියලුම සම්පත්වල පොදු අයිතිය නැත්තම් රජයට පොදු අයිතිය තියෙන්නේ මිශ්‍ර ආර්ථික පද්ධතිය. හරි? right. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4 රජයේ කාර්යභාරය ප්‍රබලයි කියන එක තමයි ගන්න පුළුවන් වෙන්නේ.